ඉරානයේ ජාතික ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි යනු මියගිය උත්තරීතර නායකයා කමෙනිට පසුව එරට සිටි බලවත්ම නායකයා දෙවනියටත් ගහලා වන්න. මුහුණට මුහුණ ගැටීමෙන්ද කුලියාපිටියේදී ගිලන් රථයක් ත්‍රිරෝධ රථයක ගැටීමෙන්ද අනතුරු දෙකක් භයානක අනතුරු දෙකක්. එයා දේශපාලනය කරන විදිහේ වැරදි කියලා කිව්වට එයා පිළිගන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? මං ඉස්සර සජිත්ව විවේචනය කළා. මං දැන් විවේචනය කරන්නේ නැහැ සජිත්. මං ඔහුට හරිම ආදරෙයි. ඒ කියන්නේ ඔහු ඊටාම ලස්සන හදවතක් තියෙන මිනිස්සෙක්. ඉරානයට අයත් නැව් 40ක් පමණ මේ වන විට ඇමරිකන් හමුදාව මගින් ගිල්ලවනු ලැබ ඇත. නැව් අත්පත් කරගෙන ඒවායේ සිටින නැවියන් තමන් වෙතට ගැනීමට එදා මේ සිද්ධියේ ගිනි ගොඩ මැද්දේ හිටියේ ගෝඨාභය. අද ගෝඨාභයට CIDට ගිහිල්ලා අර මොකද මොහන් පීරිස්ගේ ගෙදර වැඩ කරපු මිනිස්සයාට ගියක් දුන්නේ කියන එකට උත්තරයක් දීලා එන්නයි තියෙන්නේ. CIDයි දූෂණ විරෝධී කොමිසමයි මේගොල්ලෝ try to pull a rabbit out of the hat to distract the public. ඒගොල්ලෝ බලනවා මේ අර තොප්පිය ඇතුලෙන් හාවෙක් මෙහෙම කළා ගන්නේ මැජික් කාරයෝ. අන්න ඒ වගේ ඒවා කරන්න හදනවා. මොකටද? මේ තියෙන අවුලෙන් මේ තෙල් අවුල ආණ්ඩුවේ අසමත්කම මේකෙන් ජනතාවගේ ඇස් අහකට හරවලා බාල ගල්ලඟුරු පාඩුව කිසිසේත් විදුලි පාරිභෝගිකයන් මත පටවන්න එපා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉස්රායල් හමුදා ලෙබනනේ අගනුවරට එල්ල කළ ප්‍රහාර වලින් 20ක් මරුට ප්‍රහාරයෙන් හිස්බුල්ලා ඉලක්කයක් නොවන ගොඩනැගිල්ලකුත් බිමට කමෙනිට දෙවනි වූ බලවත්ම ඉරාන නායකයා ඝාතනය කෙරේ. අපි මොන තරම් කියවලා ඇද්ද කියන්නකෝ මේ වගේ ලිපි මේ වගේ අදහස් මොකද්ද මේ කරන්නේ මේ පත්තර පිටු නාස්ති කර කර. අයිබෝවන් අදත් අන්තිම පිටුව අද මාර්තු මාසයේ 19 වෙනිදා බ්‍රහස්පතින්දා දිවයින පත්තරේ තියෙනවා අපි ළඟ ඒ වගේම එකම කම්පැනි පත්‍ර දෙකක් තියෙන්නේ දී අයිලන්ඩ් පත්තරේ එකම කම්පැනි වුණත් භාෂා දෙකෙන් ලියවෙනකොට වෙනස්ව ලියවෙන්නේ අපි මේක මීට කලිනුත් කියලා තියෙනවා ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. ආරක්ෂක ප්‍රධානියා ඝාතනයෙන් ඉරානය වියරු වැටේ. ඊශ්‍රායලයට දැඩිව මිසයිල ප්‍රහාර. ඉරානයේ ජාතික ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඉස්රායල් ගුවන් ප්‍රහාරයකින් ඝාතනය වී ඇත. ඉරානයේ ජාතික ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි යනු මියගිය උත්තරීතර නායකයා කමෙනිට පසුව එරට සිටි බලවත්ම නායකයා දෙවනියටත් ගහලා වන්න. ඔහු කමෙනි විසින් තෝරාගත් නියෝජ්‍ය නායකයා වූ අතර බොහෝ දෙනෙකු ඔහු සැලකුවේ කමෙනිගේ මරණයෙන් පසු ඉස්ලාමීය ජනරජයේ සැබෑ නායකයා විදියටයි. ඒ කියන්නේ ඉරානයේ පරාදයි. මේ විදියට කනවා නම් ඉතින් පරාදයි. දැන්වත් පරාජය පිළි අරගෙන මේක නවත්තන්න ඕනි. මොකද නැත්තම් අපි ඔක්කොම අමාරු වෙන්න පේනවනේ ලංකාවට වෙලා තියෙන දේ දැන් ඇමතිලට ගල් ගහනවා පාරේ. ඉතින් ආරංචියක් තියෙනවා. මම දන්නේ ඇත්ත නැත්ත දැක්කේ නැහැ. වීඩියෝ එකක්වත් දැක්කේ නැහැ. හැබැයි මුළු සමාජ මාධ්‍යෙම තියෙනවා රාජගිරියේදී නලින්දට මේ ෂෙඩ් එකක් ළඟදී මිනිස්සු හූ කියලා ගල් ගහලා එලෙව්වයි කියලා. ඇත්ත නැත්ත දන්නේ නැහැ. මෙන්න මේ තත්ත්වයට එමින් තියෙනවා දැන්. ඒක නිසා මේ යුද්ධේ නැවතුන් නැත්තම් අපේ රටවල් වල මම හිතන්නේ වෙනම එකක් පටන් ගනි. මොකද මිනිස්සු ඉවසන්නේ නැහැ. මිනිසුන්ගේ බඩගින්න ලොකුයි, මිනිසුන්ගේ දරුවන්ගේ වැඩ කටයුතු මිනිසුන්ට ලොකුයි. ඔය කියන බයිලා ඔය පෝලිං වලට එක එක JVP කාර්යයන්ව දාලා කරන විගඩම් මනස්ගාතව කක්වත් සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා මේ අපිට කියන්න තියෙන මේ ආණ්ඩුවට කියලා වැඩක් නැහැ. ආණ්ඩුවට කරගන්න බෑ මොනවාක්වත්. අපි බලන්න ඕනේ මේ යුද්ධේ නවතිනවද නැද්ද කියලා. නැත්තම් ඉතින් මේ කට්ටියට දුවන්න තමයි වෙන්නේ. මොකද මිනිසුන්ට ඕවා තේරුම් කරන්න බෑනේ. ඔය දැන් ඔය පාට්ලි චම්පකලා හරි කවුරු හරි මොහන් සමරනායකලා හරි අපි හිතමු ලෝක යුද්ධ මෙහෙමයි කොමෙනි මෙහෙමයි ට්‍රම්ප් මෙහෙමයි නෙතන්යාහු මෙහෙමයි කිකේ විග්‍රහ හොඳයි සැපපුටු වල ඉඳගෙන ආතල් එකේ ඒවා භක්ෂණය කරන අයට. ඒවා වැඩක් නැහැ පාරේ මිනිසුන්ට. පාරේ මිනිසුන්ට ඒ මිනිස්සු බලන්නේ පෙට්‍රල් ෂෙඩ් එකට ගියා නම් පෙට්‍රල් තියනවද, භූමි තෙල් තියනවද, ඩීසල් තියනවද? නැත්තම් ආණ්ඩුව මොකක්ද යකෝ මේ ආණ්ඩුව දැක්කද මිනිස්සු බනිනවා. මාරාන්තික විදියට බනිනවා දැක්කද? මෙන්න මේ ටික බලන්න.
මේ රජය ඇත්තටම අසාර්ථකයි. පොඩි මිනිස්සු ගැන කිසිම දැකීමක් නැති ආණ්ඩුවක්. මොකද කී පාරක් වැඩිුණාද? අපි ජනාධිපතිතුමාට කියනවා කරුණාකරලා ඉල්ලා අස්වෙන්න කියලා. කරන්න පුළුවන් මිනිස්සුන්ට දෙන්න කියලා ජනාධිපතිතුමාට තමත් කාරුණික කියනවා ඉල්ලා අස්වෙන්න කියලා. දැන් ඒගොල්ලෝ කිව්වා එයා තෙල්ලින් දෙක අයිතිකාරයෙක් නෙමෙයි කියලා. ඒක කතාවක් නෙමෙයිනේ. කන්නේ දුන්නේ කියලා අපි කරන්නේ නැහැ. අපි දුන්නේ මේ හදන්නේ කියලා ඔක්කොම එකයි. ඒක බලමු. මෙයාලගේ මේ ආණ්ඩුව ගත්තෙත් පට්ට බොරු කියලානේ. යාලගේ විසිල් විතරයි තියෙන්නේ. බල්ටි නෑ. මේ ගෑස් එකකින් දවසම ඉවරයි. තව වැඩ කරගන්න විදියක් නැහැ. තව දවසක් ඉතින් කන්නත් හරියනවා. ජීවත් වෙන්න බැරි මේ දුප්පත් මිනිස්සුන්. පහල් වෙන්නේ එකයි. ආණ්ඩුව හොඳයි. මට නම් හොඳ නැහැ. ඒ තාරියක් වැඩි කරන්න කියන්නේ එතකොට හොඳයි. අපි බලාපොරොත්තු වෙන්නේ මේට වැඩිය සුඛිත පුරුතක වෙයි කියලා මේ ආණ්ඩුව ආවට පස්සේ මම ඡන්දෙ දුන්නේ මාලිවාවට. ඒගොල්ලොන්ට කරගන්න තේරුමක් නැහැ ඒකයි වෙලා තියෙන්නේ. සුපර් පන්තියක ඉතින් පෙට්‍රල් විදන් කරලා ගියා මේ ගෑස් හොයන්න. කාප් නෑ නිලුත් නෑ. වැඩක් නැහැ ඉතින් අපි ඡන්දෙ දුන්නට. කිසිම තහනයක් නැහැ. මිනිස් සම්පූර්ණ අමාරුවේ ආණ්ඩුවේ වරද. දැන් එනවා හොෝගාලා එනවා දැන්. ඊයේ වැඩි වෙනකල් මොකුත් නැහැ. කවුරු කළත් ඔච්චර තමයි. ආණ්ඩුව දැනගෙන ඉතින් මම වෙනවා ඇත්තේ. නැවෙන් බාන ගානට දෙනවා කිව්වේ තරුණයෙකුට බයිසිකලයක් කිව්වා. මොකවත් නැහැ අපේ මේ ටීවී එකත් හදාගන්න දෙයක් නැතුව අපි. පරණ විදියට අන්තයි. පරිමරවටුව. රැවට්ටුවා. කල්ල ඉපරු. අපිටත් නැහැ අපේ ළමයින්ටත් නැහැ අනාගතයකුත් නැති බය මට නම් පේන්නේ. අහිංසක දරුවෝ බඩගින්න තියන්නේ නැතුව නේ ගෑස් ටිකක් තිබුණොත් නේ දර කෑල්ලක් දාන්න තැනක් නැහැ. මිල වැඩි වෙලත් බඩු නැහැනේ. දැන් තෙල් ගෙනල්ලා තියෙන තෙල් ගණන් වැඩි. කිව්වේ ආණ්ඩුව කොහමද මාසෙකට තෙල් දියනවා කියලා. එතකොට දැන් අලුතෙන් ගෙනල්ලා ඒ තිබිච්ච ටැංකිය වලට ලීටරේ දාලා කලවම් කරලාද තෙල් ගාන වැඩි කරේ. බොරුවට රැවටිච්ච එක විතරනේ උනේ. දැන් මේ වැඩි කරපු ගාන කාගේ තාක්කුවටද දන්නේ යන්නේ. ගෑස් නැතුව දැන් මාස දෙකක් වෙනවා. දර ලිපත් දැන් අපේ යන්තම් පාස් කරගෙන තමයි වැඩ කරන්නේ. භූමි තෙල් ගන්න බෑ. දැන් අපිට ඉන්නේ බඩගින්න ඉන්නේ තමයි. අමුෙන් කන් තමයි වෙන්නේ. මේ අඩුවේ ඉන අපි කියන මිල වැඩි කරලා තියෙන්නේ. මේක අසාධාරණයි. අද සිට තෙල් QR කේතය සහ අංක තහඩුවේ ඔත්තේ ඉරට්ටේ අනුවයි. ඔත්තේ ඉරට්ටේ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් ඔත්තේ ඉරට්ටේ කියන්නේ ඔත්තේ කියලා කියන්නේ දෙකෙන් බෙදෙන් නැති ගණන් වලට 1 3 5 7 9 දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඉරට්ටේ කියලා කියන්නේ දෙකෙන් බෙදෙන 2 4 6 8 10 නෑ නේ ඉතින් මම හිතන්නේ බිඳුවත් අයිති ඉරට්ටේකට. ඉරට්ටේකට බිඳුවයි දෙකෙන් බෙදෙන අනිත් එකයි 2 4 6 8. එතන ඔත්තේ එකට අනිත් ටික දෙකෙන් බෙදෙන්නේ නැති ටික. එතන ඔබගේ අංකය තියෙන්නේ අන්තිමටම 53 කියලා අපි හිතමු අන්තිමටම. ඒ කියන්නේ ඔයා ඔත්තේ සංඛ්‍යාලාභියෙක් ඔයා යන්න ඕනේ ඒ දිනේට. හැබැයි ඔයාට QR එක තියෙන්නත් ඕනේ. ඉතින් ඔයගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ කනිජ තෙල් සභාපති එක ඒවා කියන එක වෙලාවට. රාජකරුණ මුලින් කයිය ගැහුවේ අම්මට දෙරේ බය වෙන්න එපා අපි දෙන්නම් මාස ගානකට කියලා. රාජකරුණ කයිය ගහනකොටම අපි රාජකරුණට කිව්වා නිකන් බහූබූතනම් කියවන්නේ JVP කාර්යයෙන්ගේ හැටිමනේ. මම අද දවසේ කතාවේ කතා කරන ඔය රෙටොරික් ගැන. හරිද? ඒ කියන්නේ මේ වාගාලංකාරය ගැන. JVP කාරෝ ඉපදිලාම ඉන්නේ. උපන් තේක ඉඳන්ම උන් කරන්නේ බොරු කතා කියන එක. ඒකෙන්ම තමයි මෙච්චර කල් ආවේ ආණ්ඩුව ගත්තෙත් ඒකෙන්. හැබැයි ආණ්ඩුව ගත්තට පස්සේ එතන ඉඳන් ඒකෙන් කරන්න බෑ. ඒකෙන් කරන්න බෑනේ එතන ඉඳන්. දැන් අපිට දුර ගමනක් පයින් යන්න තියෙනවනේ අපිට කයි වාරුව කියන්නේ ඒකනේ. කයියක් පටන් ගත්තට පස්සේ වාරුවක් එනවා. කතා කර කර යනවා. හැබැයි ගිහිල්ලා අර වැඩක් තියෙනවා කරන්න. ඒක කතා කර කර කරන්න බෑ. ඒක කරන්න ඕනේ. ඒක තමගේ අතේ පය හයියෙන් මොලේ යොදවලා ඒක කරන්න ඕනේ. ඒකට කයිවාරු හරියන්නේ නැහැ. කයිවාරුව හොඳයි ගමන යනකම්. JVP කාර්යයන්ට උනේ අවුරුදු 60ක් ආව කයිවාරුවෙන් ඊට පස්සේ කෙලවුණා. ඊයේ මහා විශාල අනතුරු කීපයක් වෙලා තියෙනවා. වීරවිල කුලියාපිටිය රියානතුරු දෙකකින් මරණ 5ක්. පිදුරු වලට ගිනි තියලා පාර දුමෙන් වැහිලා තිබුණා. අනතුර උනේ ඒ වෙලාවේ කියලා මේ බස් දෙකක් CTB බස් දෙකක් එකට හැපිලා බස් දෙකම හල් හතු වෙලා. ඉතින් මේ එකේ ආපු මිනිසුන්ට මොනවා වෙලාද කියලා දන්නේ නැහැ. ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන්ද කුලියාපිටියේදී ගිලන් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන්ද අනතුරු දෙකක් භයානක අනතුරු දෙකක්. හාමුදුරු කෙනෙක් අපවත් වෙලා තියෙනවා. කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මිය ගොස් තියෙනවා. 41ක් තුවාල ලැබලා තියෙනවා. නරක වෙලාවට වෙන වැඩ. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා හදිසි අනතුරු, ස්වභාවික අනතුරු, ඒ වගේම man made disaster. යුද්ධ කියන්නේ man made disaster නේ. ඉතින් එහෙම ප්‍රධාන චෝදනා 6ක් බලශක්තිය ඇමති කුමාර ජයකොඩිට විපක්ෂයෙන් විශ්වාස භංගයක්. අනේ විශ්වාස භංග නම් වැඩක් නැහැ සජිත් ඔයගොල්ලන්ගේ. දැන් කෝ ගෙනාවනේ අරිනිට එකක් ගෙනාවනේ ඒක නැවැත්තුවනේ.
තේරුමක් නෑ. ඒ කියන්නේ මොකක්වත් හරියට කරන්නෙත් නෑ. ඔයගොල්ලෝ කරන දේවල් ඒ කරන්නේ ඇයි කියලා මුලින් ඔයගොල්ලන්ට වග විභාගයක් නෑ. නිකන් සවුත්තු වෙනවා. හරිද? ඔයගොල්ලොත් එක්ක ඉන්න මිනිස්සු පව්. ඒ කියන්නේ ඒ ඉන්නවනේ යම් පිරිසක් විපක්ෂේ. ඒගොල්ලෝ පව්. ඒ කියන්නේ ඒගොල්ලන්ට වෙන කොහටවත් යන්නත් බෑ. මේකේ හරියට වැඩේ කෙරෙන්නෙත් නෑ. දැන් බලන්න සජිත් ඔයා සබ්මැරින් ගැන ඒ වැඩක් නැති කතාවක් නේ ඒක. දැන් එතන කරන්න ඕනේ අපි සබ්මැරින් විස්තර කරන එකද? බලන්නකෝ අර නාමල් රාජපක්ෂ ගිහිල්ලා කතා කරන ලස්සන. ඔයා තරම් මහා ප්‍රාණ ඉංග්‍රීසි දාන්නෙත් නෑ. මං හිතන්නේ එයා දන්නෙත් නෑ එච්චර මහ ලොකු මහා ප්‍රාණ. හැබැයි එයා අවශ්‍ය දේ ලස්සනට කියනවා සරලව. ඒකනේ ඕනි. නැතුව මේ තමන් දන්න ඩික්ෂනරියේ තියෙන ෂේක්ස්පියරියන් ඉංග්ලිෂ් දැම්මයි කියලා වැඩේ කෙරෙන්නේ නැත්තම් වැඩක් නැහැනේ. අනිත් අයගේ අවධානය ලබා ගන්නත් බැයි නම් පැහැදීම ලබා ගන්නත් බැයි නම් දැන් බලන්න නාම රාජපක්ෂගේ බරපතල පිළිගැනීමක් තියෙනවා. ඔහු තාම සරල සුගම ඉංග්‍රීසියෙන් තමන්ට කියන්න ඕන දේ කියනවා. ඒකනේ අවශ්‍ය. හරි. එහෙම නැතුව මේ අපි අර ලිටරචර් ඉගෙන ගන්න කාලේ සාහිත්‍ය පාඩමේදී මේ ජුලියස් සීසර් මැක්බත් වගේ පාඩම් ඉගෙන ගන්න කාලේ මේ ඒවා ස්ටඩි කරනකොට කතා කරපු විදිහයි මේ ඉගෙනගත්තු වචන ඒවා වැඩක් නෑ ඇත්තටම. ඉතින් ඒකයි දැන් සාමාන්‍යයෙන් සජිත්ට දේවල් කිව්වහම එයා පිළිගන්නේ නෑ. ඒක තමයි එයාගේ හැටි. හැබැයි කාගේවත් හිතරිත් දන්නේ නෑ එයා. සජිත් ප්‍රේමදාස කියන්නේ ඊටාම හොඳ මිනිස්සෙක්. ඊටාම ලයාන්විත මිනිස්සෙක්. සජිත් ඇත්ත වශයෙන්ම කියනවා නම් ආදරණීය මිනිස්සෙක්. හැබැයි ඒ වුණාට එයාට දේශපාලනය සම්බන්ධ අදහසක් නැහැ. එයා දේශපාලනය කරන විදිය වැරදි කියලා කිව්වට එයා පිළිගන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? මං ඉස්සර සජිත්ව විවේචනය කළා. මං දැන් විවේචනය කරන්නේ නැහැ සජිත්ව. මං ඔහුට හරිම ආදරෙයි. ඒ කියන්නේ ඔහු ඊටාම ලස්සන හදවතක් තියෙන මිනිස්සෙක්. තාම අහිංසාවාදී අනික් මිනිහා ගැන හිතන එහෙම කෙනෙක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. එයාගේ මතය එයා හරි ඔක්කොම අහගෙන ඉඳලා එයාගේ මතේම තමයි ඉන්නේ. ඉතින් එහෙම වුණාම මං හිතන්නේ දේශපාලනය කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඇහුම්කන් දෙන්න ඕනේ, වෙනස් කරගන්න ඕනේ තමන්ගේ දේවල්, ෆයිට් කරන්න ඕනලාට ෆයිට් කරන්න ඕනේ. ඒ කියන්නේ සාවධානව ඉන්න ඕනේ වෙලාවට එහෙම ඉන්න ඕනේ. මං හිතන්නේ හුඟක් දේවල් ඒ පැත්තෙන් හුඟක් දේවල් අනාගෙන තියෙන්නේ. ඒක නිසා මම කැමතියි සජිත් ප්‍රේමදාස දේශපාලනේ ඉන්නවට. ඔහු බොහොම මේ හොඳ මිනිස්සෙක්. හැබැයි මේ වගේ මේ ජඩයෝ ටිකක් ආණ්ඩුවක් කරන වෙලාවක ඔයිට වැඩිය ප්‍රාණවත්ව මේකට මූණ දෙන්න ඕනේ. දැන් බලන්නකෝ නාමල් විපක්ෂයේ ඒ කියන්නේ නිකන් മന്ത്രിවරයෙක් විතරයිනේ. ඔහු බලන්නකෝ ඉන්දියාවේ අවස්ථාවල් අරගෙන දැන් ඒ කරන කතා වලින් මහා විශාල ප්‍රසිද්ධියක් ඔහුට ඔහුගේ දේශපාලන ජීවිතේ ලොකු ආලෝකයක් ලැබෙනවා. ඒක මාර දෙයක්. දැන් ලංකාවේ මිනිසුන්ටත් බලාපොරොත්තුවක් දැල් වෙනවා නේද? කවුරුත් කියමින් ඉන්නේ හරි ඉතින් මේගොල්ලෝ හොඳ නැත්තම් දැන් කවුද ඉන්නේ වගේ එකක් අහනවනේ. දැන් ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙමින් පවතිනව නේද? මං කියන්නේ. දැන් ඔබව අභිබවා සජිත් නාමල් මෙහෙම එමින් ඉන්නව නේද? පැහැදිලි නේද? දැන් මම ඔය එක පක්ෂයකටවත් නැහැ. මම නාමල්ටත් සජිත්තත් එක විදිහට ඒ කියන්නේ මං බලාගෙන ඉන්නවා ඒ දෙන්නම දිහා. හැබැයි මට පේනවා පැහැදිලිව නාමල් මේ අවශ්‍ය කාරණාවට අවශ්‍ය විදිහට හැඩගැහිමින් පිපෙමින් එනවා. ඔබ එකතැන පල් වෙමින් ඉන්නවා සජිත්. ඉතින් මට කියන්න තියෙන්නේ ඔච්චරයි. මට ওই දෙගොල්ලන්ගේම කිසිම වාසියක් අවශ්‍යත් නැහැ. ඕගොල්ලෝ කවුරු ආණ්ඩු පිටේවුවත් මම කිසිම දෙයක් ඉල්ලගෙන එන්නෙත් නැහැ. මට වැඩකුත් නැහැ. මං ගන්නෙත් නැහැ, දුන්නත් ගන්නෙත් නැහැ. JVP එකට කිව්වෙත් ඒ කාලේ එහෙම තමයි. ඒගොල්ලන්ගෙන් අහලා බලන්න පුළුවන් කිසිම කෙනෙක්ගෙන් කිසිම තනතුරක් දේවල් ඉල්ලලා නැහැ. ඔක්කොම බොරු කතා. ඉතින් හරි ඊළඟ ආණ්ඩුවේදී බලන්නකෝ. දැන් අපි සපෝට් කරන්නේ මේ විපක්ෂයට ආණ්ඩුවක් හදන්නනේ. ඒගොල්ලෝ ආණ්ඩුව හැදුවාම නැහැ. අපිට එහෙම දේවල් අවශ්‍ය නැහැ. අපිට මේ ගෙවල් තියෙනවා, අපේ පවුල් තියෙනවා, ලස්සනට දරුවෝ මුණුපුරු මිනිබිරියෝ ඉන්නවා. උන් එක්ක වැටලා සතුටෙන් ඉන්න පුළුවන්. අපිට මේ ඔය කචල් වල ආයතන පාලනය කරමින් ඒවා අපිට විකාර. දවල් කාලේ තිස්සේ අපේ දේවල් කරගෙන
අපේ දැනුම දියුණු කරගෙන අපි කැමති වැඩසටහනක් කරගෙන එතකට හැන්ද ඇවුනාම පොඩි අඩියක් ගාලා සින්දුවක් කාලා සින්දුවක් කියලා අපේ ජීවිතය ගැන ඕක අපි ජීවිතය විඳවන්න කවදක්වත් කොච්චර ප්‍රශ්න තිබුණත් අපි ජීවිතය පට්ට විදියට එන්ජෝයි කරනවා. ඉතින් ඒක නිසා කාගෙන්වත් මුකුත් ගණ්ඩ නෙමෙයි අපි කතා කරන්නේ. ඉතින් මේ තියෙන දේ මේ විදිහට කියන්න ඕනේ ඒකයි. බ්‍රික්ස් සමුළුව හරහා ජනපති රනිල් එදා ලබාගත් විසඳුම් මේ රජය නොසලකා හැරියා. එජාප සභාපති වජිර අබේවර්ධන කියනවා. ඉතින් ඔවුනේ ගියෙත් නෑනේ සමුළුවට. ඒකයි. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් එක ගල්ලංගුරු පාඩුව ජනතාව පිටපටවන්න වෙනවා කියලා නියෝජ්‍ය ඇමති අනිල් කියන්නේ. ඔව් ඔව් ජනතාවනේ බාල ගල්ලංගුරු ගෙනාවේ. ජනතාවගේ පිටපටවන්න. පටවයි අන්න දැනටම එනවා ජනතාව. හෙඩ් ඔන් කොලිෂන් මේ බස් දෙක මූණට මූණ හැප්පිලා තියෙන අම්මෝ. මං හිතන්නේ හැපෙනකම්ම දන්නේ නැහැ දෙන්නම. පාර ඉතින් පේන්නේ නැත්තම් ඒ විදිහට හයියෙන් යන්නේ. ස්ලෝ කරන්න එපා පාර පේන්නේ නැති වුණා. Head on collision between two SLTB buses at Turusewana, Veeravilla on the Ambalanthota Kataragama road yesterday morning claimed 4 lives and left 40 others injured. ජීවිත 40 දෙනෙකුට තුවාල. Israel claims Iranian intelligence minister Ismail Qatif killed. තවත් එක්කෙනෙක් මරලා කියලා Israeli කියනවා. Israel's defense minister said on Wednesday that the Israeli military killed Iranian intelligence minister Ismail Qatif, international news agencies reported. දැන් කමෙනිගේ දෙවනියත් මරලා ඊට පස්සේ මේ Qatif Ismail Qatif intelligence minister එයාවත් මරලා කියලා කියන්නේ. ඉතින් මරනවා වගේ ලේසි නෑ. ඊට පස්සේ ඔය ප්‍රතිඵලත් ලබන්නට වෙනවා. මොකද ඉරානයත් දැන් පිස්සු බල්ලා වගේ ඉන්නේ. ලේසි නෑ. ඉරානයට අයත් නැව් 40ක් පමණ මේ වන විට ඇමරිකන් හමුදාව මගින් ගිල්ලවනු ලැබ ඇත. නැව් අත්පත් කරගෙන ඒවායේ සිටින නැවියන් තමන් වෙතට ගැනීමට වඩා විනෝදයක් නැව් ගිල්ලවන විට ලැබෙන බව ඇමරිකන් නාවික හමුදාව තමන්ට කී බව ට්‍රම්ප් ළඟදී සිනාසෙමින් පැවසීය. අයිස් දෙන නෞකාව සම්බන්ධයෙන් ඇහුවාම කියලා තියෙනවා it was fun කියලා. ඒ මිලිටරි ලීඩර් තමයි කියලා තියෙන ට්‍රම්ප්ට it was fun කියලා. ඒ කියන්නේ මේක ගහලා ගිල්ලෝන එක මාර ආතල් වැඩක් කියලා. ඉතින් මේකෙදී ඉරානයට එරෙහිව මේ ප්‍රහාර දිගටම පැවතුනොත් ඉරානය සතුව තියෙන ආයුධ මොනවද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. නමුත් ඊශ්‍රායලය ඒගොල්ලන් සතුව තියෙන භයානක ආයුධ පාවිච්චි කරන්න ගත්තොත් ඒක මැද පෙරදිගට විතරක් නෙමෙයි ඊට පස්සේ ආසියාවටත් බලපායි කියලා දිවයින ප්‍රධාන සංස්කාරක ලියලා තිනවා ට්‍රම්ප් මැතිඳු තනිවම ඇයි ලොව මැද්දේ කියලා. තනිවම නෑ. එයා ඔය ගේම් එක පටන් ගත්තේ ඔබ හිතන්න එපා ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ මෝඩෙක් කියලා. නෑ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට හොඳ තීක්ෂණ ඥානයක් තියෙනවා එයා කරන දේවල් සම්බන්ධයෙන්. ඒක අර ව්‍යාපාරිකයෙක් විදිහට ඔහු ලබාගත්ත කපටි මොලය. ඉතින් ඒක ඔහු යොදවනවා දේශපාලනයට. බොහෝ වෙලාවට ඔහු සාර්ථක වෙලා තමයි තියෙන්නේ. අසාර්ථක වෙනවට වැඩිය. අසාර්ථක වෙනවා වගේ දැන්නොත් එයා රිවර්ස් කරනවා. එහෙමත් තියෙනවා. එහෙම ඒ කියන්නේ ප්ලෑන් B එකකුත් තියාගෙන තමයි එයා වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා ඉරානයට මං හිතන්නේ ලේසි වෙන්නේ නැහැ. නෙතන්යාහුට ලොකු හයියක් ආවේ ට්‍රම්ප් නිසා මේ යුද්ධය කරන්නට. දැන් සම්බාධක අයින් කළාට පස්සේ රුසියාවේ පුටින් එයා තෙල් ටික විකුණගෙන ඉන්නවා සද්ද නැතුව. ඉතින් ඉරානයට තියෙන්නේ දැන් පහු බෑලා මේ යුද්ධය නවත්තන්න. දැන් ඒක කරන එක හොඳයි. තව පහු වෙලා හානිය විශාල වශයෙන් වුණාට පස්සේ පහු බයින්න හෝ ඉතුරු වෙන්න ඉරානයක් තියෙයිද දන්නේ නැහැ. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. අපි දන්න විදිහට අපිට තේරෙන විදිහට. ආතාපේ කවිය ඔත්තේද ඉරට්ටේද එහෙම ඉන්දන ගහමුද ඇසී නවතම නද ආතටත් කියවුණා කවිපද. මොන ක්‍රමය යෙදුවත් පොම්පකරුවෝ බලවත් ඔවුන් ගැන බැලුවොත් හොඳ රහස් හෙළිවේවි ඔබටත්. පොම්පකරුවෝ ගෙවල් පවා හදලා තිබුණා පහුගිය කාලේ. ඒ කියන්නේ ගිය පාර සිද්ධියේදී. ඉතින් කමක් නැහැ. ඉතින් කවුරු හරි
කොහොමාරි තමන්ගේ වැඩේ කරගන්නවා නම් ඉතින් ඒක තමයි ලංකාවේ විදිය. ඕකයි තත්ත්වය. ඉන්ධන නැව් ප්‍රමාදයි ඇතතතු ලැබිලා අපි කළමනාකරණය කරගමු හිතලා ජනපති අනුර පවසන විට හිත හදලා ගෝටත් නිවුස් බැලුවා ගෙදරම ඉඳලා. ගෝඨාභය රාජපක්ෂ දැන් බොහොම සැනසille නිවි හැනෙille මේ සිද්ධ වෙන දේ දිහා බලාගෙන ඉන්නවා ඇති. මොකද එදා මේ සිද්ධියේ ගිනිගොඩ මැද්දේ හිටියේ ගෝඨාභය. අද ගෝඨාභයට CIDට ගිහිල්ලා අර මොකද මොහන් පීරිස්ගේ ගෙදර වැඩ කරපු මිනිස්සයාට ගියක් දුන්නේ කියන එකට උත්තරයක් දීලා එන්නයි තියෙන්නේ. වැඩි දේවල් නැහැ. එදා ගෝඨාගේ කර උඩ තිබිච්ච ගිනිගොඩ දැන් අනුර කුමාරගේ ඔළුව උඩ. මෙතන තියෙනවා මේ කතාව ගැන The Island පත්‍රයේ ප්‍රධාන සංස්කාරක ලියලා fuss about maid's house. මහන් පීරිස් මහතා හිටපු අග්‍රවංශකාරවරයාගේ ගෙදර හිටපු සේවිකාවට ගයක් දීම සම්බන්ධයෙන් කාරණාව fuss about maid's house and lingering imbroglio. lingering imbroglio කියලා කියන්නේ තාම අවුල් සහගත අවුල් ජාලයක් වගේ දෙයක් imbroglio. lingering කියන්නේ ඒක මෙහෙම දැන් සිද්ධ වෙන්නට ආසන්නව කරකිනවා. Whenever the JVP NPP government gets into hot water, President Anura Kumar Dissanayaka rushes to the parliament and makes special statements. The CID and the National Anti-Graft Commission try to pull a rabbit out of the hat to distract the public. මොකක්කර වෙච්ච ගමන් ඒකට උත්තරයක් නැති වෙච්ච ගමන් අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දුවලා ගිහලා කතාවක් කරනවා කියලා දැන් හැමෝම දන්නවා. ඒක මහා ලැජ්ජාසහගත කාරණයක්. ඒක දැන් එළිදරව් වෙලා තියෙන. දැන් ඊට පස්සේ යා පාර්ලිමේන්තුවට යන්නේ නැතුව මේ දැන් යනවා මාධ්‍ය හමුවකට. Tamanට කැමති මාධ්‍යකාරයෝ ටිකක් ගෙන්නගෙන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඉතින් ඒක තමයි මේ කියන්නේ. The CID and the National Anti-Graft Commission. CID දූෂණ විරෝධී කොමිසමයි මේගොල්ලෝ try to pull a rabbit out of the hat to distract the public. ඒගොල්ලෝ බලනවා මේ අර තොප්පිය ඇතුලෙන් හාවෙක් මෙහෙම කරලා ගන්න මැජික් කාරයෝ අන්න ඒ වගේ ඒවා කරන්න හදනවා. මොකටද මේ තියෙන අවුලෙන් මේ තෙල් අවුල ආණ්ඩුවේ අසමත්කම මේකෙන් ජනතාවගේ ඇස් අහකට හරවලා CID එක පැත්තෙන් මෙන්න අපි ගත්ත මෙහෙම හාවෙක් ගත්තා තොප්පිය ඇතුලෙන් කියලා ඒ වගේ දල ඒවත් දැන් කරන්න බෑ විහිළු බවට පත් වෙලා තියෙනවා. නැත්තම් මේ ගෝඨාභය රාජපක්ෂගෙන් අහනවද කියන්නකෝ මේ හවුස්මේට් කෙනෙකුට දීපු ගෙයක් ගැන කාර්යකාරයෝ. ITEC MP Rasamanikam takes refuge under legislation he opposed. රාසමානිකම් තමන්ම විරුද්ධ වෙච්ච යම්කිසි රාජ්‍ය ප්‍රතිපාදනවල තමන්ටම දැන් සරණක් හොයනවා කියලා මේකේ තියෙනවා. මොකද ඒ කියන්නේ භාෂණයේ නිදහසට එරෙහිව රාජ්‍යයෙන් ඒ කියන්නේ ආණ්ඩුවෙන් කරන දේවල් වලට රාසමානිකම් කලින් විරුද්ධ වුණා. විරුද්ධ වෙලා නෑ කතා කරන්න නිදහස තියෙන්න ඕනේ ලියන්න නිදහස තියෙන්න ඕනේ කියලා කිව්ව මිනිහා දැන් ඔහුව සහ ඔහුගේ පක්ෂය විවේචනය කරන දෙමළ ජනමාධ්‍යට සහ ජනමාධ්‍යකරුවන්ට සමාජ මාධ්‍යකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නට යනවා කියලා මේ ටැමිල් ගාඩියන් එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක ගැන තමයි මේ අයිලන්ඩ් එකේ ප්‍රවෘත්තිය තියෙන්නේ. Member of Parliament Shanakyan Rasamanikam has come under criticism after filing legal complaints under the controversial Online Safety Act. Online Safety Act එක එයා විවේචනය කෙරුවා. විවේචනය කළා ඒ භාෂණයේ නිදහස වෙනුවෙන් කතා කරපු කෙනෙක්. දැන් එයා Online Safety Act එක යටතේම ඒකේ සරණ ගිහිල්ලා ඒකෙන්ම ජනමාධ්‍යවේදීන්ට විරුද්ධව කම්ප්ලේන් දාලා තියෙනවා කියලා තමයි මේ කියන්නේ. Against Tamil media organizations, journalists and social media users, despite previously warning that a law could be used to suppress the freedom of expression, Tamil Guardian reported on Tuesday. ඉතින් Tamil Guardian එකේ කියනවා එදා එහෙම කරපු මිනිස්සයා දැන් අද මෙහෙම කරනවා කියලා. රාසමානිකම් මම බොහොම කැමති මිනිස්සෙක් විටක කැමති විටක අකමැති අපි යෝජනා කළා එන්නයි කියලා කතා බහකට එදා එන්න බැරි වුණා. කොහොම හරි විවෘත ආරාධනාවක් තියෙනවා එන්න අපිත් එක්ක කතා කරමු. ඔයගොල්ලෝ බොහොම අඩුයි මේ අපේ
මාධ්‍යවලට එනවා නේද? බාල ගල්ලඟුරු පාඩුව කිසිසේත් විදුලි පාරිභෝගිකයන් මත පටවන්න එපා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදහස් සහ යෝජනා ඉදිරිපත් කරමින් කියලා තියෙනවා. බාල ගල්ලඟුරු වලින් සිදු වූ පාඩුව විදුලි පාරිභෝගිකයන් මත පැටවීම කිසිසේත් සිදු නොකරන ලෙස විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධ යෝජනා රැසක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියලා තියෙනවා. ඉස්රායල හමුදා ලෙබනනේ අගනුවරට එල්ල කළ ප්‍රහාර වලින් 20ක් මරුට ප්‍රහාරයෙන් හිස්බුල්ලා ඉලක්කයක් නොවන ගොඩනැගිල්ලකුත් බිමට. ලෙබනනටත් ගහන යස්සේ. සෙල්ලන්නේ. කමෙනිට දෙවනි වූ බලවත්ම ඉරාන නායකයා ඝාතනය කෙරේ අලි ලරිජානී. ඉතින් ට්‍රම්ප්ගේ ඉරාන යුද්ධයට විරෝධය පා එරට ඉහළ බුද්ධි නිලධාරියෙක් ගෙදර යයි. ඉරානයේ ජාතික ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි සහ බාසිජ් බලකායේ අනදෙන නිලධාරී ගොලම් රේසා සොලෙයිමානි අඟහරුවාදා ඉස්රායෙල් ප්‍රහාර වලින් ඝාතනයට ලක් වෙලා තියෙනවා. මේකට විරෝධය දක්වලා තියෙනවා ට්‍රම්ප්ගේ බුද්ධි ප්‍රධානියෙක්. ඔහු අයින් වෙලා තියෙන. ඉතින් එහෙම දේවල් වෙන්න පුළුවන්. දන්නේ නැහැ කියන්න ඔයා අතයට ගනුදෙනු යනවාද ඔවා කියන්න බෑ. කොහොමදත් කවුරු විරුද්ධ වුණත් මේ ගහගෙන යන ගහගෙන යෑම ගහන්න ඕනි. ඒ කියන්නේ ආගමික අන්තවාදීන්ව මේ ලෝකයෙන් අතුගාලා දාන්න ඕනේ. මොන ආගමක වුණත් ආගමික අන්තවාදීන්. ඒක තමයි අපි ට්‍රම්ප්ට සහ නෙතන්යාහුට මේ සහයෝගය දෙන්නේ ඒකට. වෙන මොකටවත් නෙමෙයි. මේ අලි ලර්ජානිගේ දුවෙක් ඇමරිකාවේ එමරි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක ඉගැන්වීමේ කටයුතු වල යෙදුණු අතර තාත්තාට එල්ල වූ චෝදනා නිසා ඇයටද රැකියාව අහිමි වුණා කියලා තියෙනවා. ඉතින් ළමයිව එවලා ඇමරිකාවේ එවලා එහෙම කරනවා. අරේ ඉඳන් අර රටේ කාන්තාවන්ට නිදහසේ ජීවත් වෙන්න දෙන්නේ නැහැ. ඒ මිනිසුන්ට නීති දානවා. ඇයි තමන්ගේ දූලව ඇමරිකාවට යවලා උගන්වන්න පුළුවන් නම් නිදහසේ ඉන්න දෙන්නකෝ ඒ රටේ කාන්තාවන්ටත්. ඒක තමයි මේ ප්‍රශ්නේ. ඒ වගේ දෙබිඩි පිළිවෙත් කරලා අන්තිමට දැන් අලි ලර්ජානි යත් ඉවරයි. ඉරානයට හමුදා යවන්නට මම බය නැහැ. ජනපති ට්‍රම්ප් කියයි යුද්ධය ඉක්මනින් නිමා නොවීම ගැන ලෝකයේ කනස්සල්ල. එහෙම ඉතින් ඉක්මනින් ඉවර වෙනවා. දැන් දෙවනි ලෝක යුද්ධේ කොච්චර කාල තිබුණාද? තිබුණා. ඉතින් එහෙම තමයි. යුද්ධයක් පටන් ගත්තාම මේ වගේ තත්ත්වයෙන් ඒක එහෙම ඉවර වෙන්නේ නැහැ. අපිත් ඉතින් මොනවාරි අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා ඉන්නවා මේ යුද්ධය මැද්දේ ජීවත් වෙන්න වෙලා. දැන් ඉදිරියට තව මොනවා වෙයිද දන්නේ නැහැ. මේ විදුලිය සියලු දේවල් අහිමි වෙලා නිකන් තැන් වල ඔහේ තෙපර් බබා ඉන්න වෙයිද දන්නෙත් නැහැ. කණ්ඩත් නැති වෙයිද දන්නෙත් නැහැ. කියන්න බෑ. මේ වගේ තත්ත්වයකට එන්න පුළුවන්. ඉතින් ඒ ASCII මේ දිවයින පත්තරේ වටමඩල කියන අතිරේකයේ කියන්නේ සාහිත්‍යයේ අතිරේකයේ චන්දන ඉලන්දාරිගේ කියලා සහෝදරයෙක් ලියලා තියෙනවා මේ ඉන්ටර්විව් එකක්. ඒක මේ සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ එක්ක ඉන්ටර්විව් එකක්. මම දන්න විදිහට මේ වගේ මහාචාර්යවරු කීප දෙනෙක් ඉන්නවා. ඒ මිනිසුන්ට මං හිතන්නේ දැන් වයසයි සෑහෙන්න මම දන්න දවසේ ඉඳන් කියන්නේ දැනට අවුරුදු 30ක විතර ඉඳලා මේ මිනිසුන්ව පට්ට ගහනවා පත්තරවල. ඒ කියන්නේ මේ මිනිසුන්ගේ ඉන්ටර්විව් එකක් මෙහෙම මාරුවෙන් මාරුවට අමරසේකරගේ කවි ගැන කුලතිලක කුමාරසිංහෙන් අහනවා. ඒ කාලේ හිටියා තව ආර්ය රාජකරුණ, තව විමල් දිසානායක මහත්තයා තවම ඉන්නවනේ. ඉතින් ඒ වගේ මේ ඒගොල්ලන්ගේ ඉන්න මහාචාර්ය මෙහෙම කණ්ඩායමක්. ඒගොල්ලන්ගේ අදහස් දැම්මම මේ ලියන පුද්ගලයයි පත්තරෙයි මෙහෙම උඩ යනවා කියලා ඒගොල්ලෝ හිතනවා. මේ මෙලෝ රහක් නැහැ කිසිම කෙනෙකුට ප්‍රයෝජන නැති ඉන්ටර්විව්ස් මේවා. ඔය වගේ මට්ටමකට මහාචාර්ය කෙනෙක් වෙලා එයාගේ ඒ හිතුම් පද්ධතිය එක ඊට පස්සේ සාමාන්‍ය ජනතාවගෙන් වෙන තැනකට යනවා. මේවා විශ්වවිද්‍යාලවල හෝ වෙනත් තැන්වල ඒ කියන්නේ අධ්‍යයනයට පමණක් සීමා විය යුතු දේවල්. මේවා මේ සාමාන්‍ය එදිනෙදා පත්තරවල මේ බලන්නකෝ. අමරසේකරයන්ගේ පළමුව ස්මතුව පේන්නේ කවියයි, දෙවනුව කෙටි කතාවයි. වික්‍රමසිංහ සරච්චන්ද්‍ර අමරසේකර අතර සාහිත්‍යික වශයෙන් හැලැප්පීම් තිබුණා. අපි මොන තරම් කියවලා ඇද්ද කියන්නකෝ මේ වගේ ලිපි, මේ වගේ අදහස්.
මොකද්ද මේ කරන්නේ මේ පත්තර පිටු නාස්ති කර කර. විකාර. කාටත් ප්‍රයෝජනයක් තියෙන දෙයක් දාන්න එපේ. ඉතින් මේගොල්ලෝ ඒ මහාචාර්යවරු සන්තෝෂ කරන එක පැත්තකින් එක පැත්තකින් මේ මහාචාර්යවරුන්ගෙන් මේගොල්ලොත් මහාචාර්යවරු බවට පත් වෙනවා කියලා හිතනවා මේ පත්තරවල සංස්කාර කළයි මේ ලියන අයයි. දැන් මේ ගුණදාස අමරසේකර මහත්තයා එතුමා දේශපාලනය සහ ඒ ජාතිකවාදී දේශපාලනයේ ඉන්නවා. එයා මේවා ගැන කතා කරන්නේ නැහැ. හැබැයි ඒ මිනිස්සයවත් ගාවගෙන මේව තමයි මේ පත්තරවල තවමත් ලියන්නේ අවුරුදු 30ක 40ක ඉඳන්. හරි? මේක මේ ලංකාදීපෙත් කරනවා දිවයිනෙත් හැම පත්තරේම කරනවා මේ මෝඩ වැඩේ. මේක දැන් ඇත්ති. මං කියන්නේ අලුත් පරම්පරාවට ප්‍රයෝජනවත් දෙයක් ලියපල්ලකෝ මේ ඉඩ පාවිච්චි කරලා. ගොන් වැඩ කරන්නේ නැතුව. එහෙම නැයි තෝතුනි බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳිලා හිටියට. ඔබට ආරාධනා කරනවා අපේ channel එක subscribe කරන්න, bell button එකත් ඔබන්න. ඒ වගේම Patreon ගිණුමට ඔබ කැමති නම් සහභාගී වෙන්නට පුළුවන්. අපි හෙටත් මුණ ගැහෙමු අන්තිම පිටුවේ. ආයුබෝවන්. ක්ෂණිකව කවුරු හරි දැන් තියෙන නැවක් මේ වෙලාව අපිට හරවලා දෙන්න පුළුවන් කියලා කියනවනම් ඒගොල්ලන්ට අපි අවස්ථාව දීලා තිබෙනවා.